අපිට හැම ප්ලාස්ටික් බොටල් එකක්ම මේ විදිහට කන්වර්ට් කරගන්න බෑ මනි වලට. අපිට මනි වලට කන්වර්ට් කරගන්න ඕන නම් මේ විදිහට සයින් එකක් තියෙන්න ඕන. එතන මේ වගේ කෑන්සුත් පුළුවන් අපිට මේ විදිහට. හරි අපි යමු. මෙන්න මේ මැෂින් එකට තමයි අපි ප්ලාස්ටික් බොටල්ස් දාන්න ඕන. එතකොට මේ පේන විදිහට අපි දැම්මම හරි. එතකොට මේ වගේ සුපර් මාකට්ස් වල මේ වගේ මැෂින් තියෙනවා. බිල්ලා වල, ස්පා වල, හොෆර් වල වගේ සුපර් මාකට්ස් වල මේ වගේ මැෂින්ස් තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ සමහර බෝතල් මේකෙන් ගන්න නැහැ. මේ ඩැමේජ් වෙච්ච ඒවා රිජෙක්ට් කරනවා. මෙන්න මේ විදිහට බෝතල් දාලා ඉවරනට පස්සේ අපිට රිසිප්ට් එක ගන්න පුළුවන්. මෙන්න මේ එන් බටන් එක ප්‍රෙස් මේ තියෙන රිසිප්ට් එක. ඒ වගේම මේ වගේ මිල්ක් ග්ලාස් බොටල්ස් වලට, බියර් බොටල්ස් වලටත් අපිට මේ විදිහටම මේ ප්‍රොසෙස් එකම තමයි ඇප්ලයි වෙන්නේ. ඒ වගේම මැෂින් එකක් වෙන මැෂින් එකක් තියෙනවා. මේ තියෙන ග්ලාස් බොටල්ස් එකකට මට හමුන රිසිප්ට් එක. මේ තියෙන අපි බඩු ගත්ත රිසිප්ට් එකේ මම යුරෝ 14.16ක බඩු අරන් තියෙනවා. වලින් හම්බුන ගාන අඩු කරාට පස්සේ මට ගෙවන්න තියෙන්නේ 7.47යි. Thanks for watching.